අපි මේ දැවැන්ත ක්‍රියාන්විතය ආරම්භ කළේ අපේ රටේ ජනතාවට අපේ රටේම ජනතාවගේ සහාය අවශ්‍යම මොහොතක අපේ වැටුණු ජනතාව යලි නගා සිටුවීමේ දැවැන්ත ක්‍රියාන්වලියක් විදිහට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලාංකිකයින් වන අපි හැමදාම නැගිටින ජාතියක් අපි කවදාවත් වැටෙන්නේ නැති ජාතියක් ස්වභාවික ව්‍යසනයක් වුවත් අපි අනිවාර්යයෙන්ම එකවන්ව නැගිටිය යුතු කාලයයි මේ එළඹ තිබෙන්නේ. ඉතින් මේ ආපදා තත්ත්වයන්ගෙන් විපතරපත් වුණු බලපෑමට ලක් වූ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ට ශක්තියක් වන්න ඔවුන්ට අත්වලක් වන්න මේ ඊටාම සුදුසු කාලයක් විදිහට හඳුනාගෙනයි සිරස ශක්ති සහන යාත්‍රාව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ විශාල පිරිසක් අපේ මධ්‍යස්ථාන වෙත Tamanට හැකි පමණින් ද්‍රව්‍ය ආධාර ලබා දෙමින් අපේම සහෝදර සහෝදරියන්ට ඒ අවශ්‍ය අත්වල ලබා දීම සඳහා ඒකරාශී වී සිටිනවා දැකීමම අපට මහත් සතුටක්. ඉතින් මේ ක්‍රියාන්විතය හරහා තවදුරටත් ජනතාවට සෙත සලසන්න අපේම සහෝදර සහෝදරියන්ට පිළිසරණක් වන්න අපෙත් එක්ක තවත් කණ්ඩායම් එකතු වෙමින් තිබෙන අවස්ථාවක්. ඉතින් මේ මොහොතේ මා සමගින් සිටිනවා LOLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා. ඔවුන් තීරණය කර තිබෙනවා ඉහළ කළමනාකාරීත්වයේ විදිහට මේ දැවැන්ත ක්‍රියාන්විතය මේ දැවැන්ත ජාතික මෙහෙවර සමග ඒකාබද්ධව අත්වැල බැඳ ගන්න විශේෂයෙන් සිරස ශක්ති සහන යාත්‍රාව සමග සම්බන්ධ වන්න. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. ප්‍රධාන විධායක නිලධාරීතුමනි, ඇයි මේ දැවැන්ත ක්‍රියාන්වලියත් එක්ක අත්වැල් බැඳ ගන්න තීරණය කළේ? මොකක්ද පසුබිම් වුණ කතාව විශේෂයෙන් මේ සිරස ශක්ති සහන යාත්‍රාව සමග සම්බන්ධ වීමට? ඇත්තටම මේ අවස්ථාව වෙනකොට ශ්‍රී ලංකාවේ මම හිතන්නේ මුළු ලංකාව පුරාම ඉන්න අපගේ සහෝදර ජනතාව විශාල වශයෙන් ඉතාමත් පීඩාකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් පළමුවෙන්ම LOLC සමූහ ව්‍යාපාරයේ විදිහට ඒ සෑම සියලු දෙනෙකුටම අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ලංකාවේ ජාති හිතයිෂී ආයතනයක් හැටියට අපි තීරණය කළා සිරස මාධ්‍ය ජාලයත් සමග අපි මීට පෙරත් ලංකාවේ ව්‍යසනයන් ඇති වූ සෑම අවස්ථාවකදීම ඉදිරිපත් වෙලා මූල්‍යදායකත්වය ලබලා දීලා යම්කිසි අස්වැසිල්ලක් වීමට කටයුතු කරනු ලැබුවා. ඉතින් මේ අවස්ථාවේදී මේ කරන දැවැන්ත ක්‍රියාන්විතයට මූල්‍ය දායකත්වය සැබවීම සඳහා ආයතනයක් හැටියට අපි ඉදිරිපත් වෙන්නට කල්පනා කරනු ලැබුවා. අපගේම සහෝදර ජනතාවට මේ ඛේද වාචකයේ නැගී සිටලා ජය ගන්නට පුළුවන් කියන පන්නරය ලබා දෙන්න අපි ඉදිරිපත් වෙන තීරණය කෙළුවා. සිරස ශක්ති සහන යාත්‍රාව අපි දශක ගණනාවක් මුළුල්ලේ මේ විදිහට ස්වභාවික ව්‍යසනයන් සිදු සෑම අවස්ථාවකම ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඇයි ඔබ සිරසම තෝරාගත්තේ මේ අවස්ථාවේ? ඇත්තටම සිරස මාධ්‍ය ජාලය එක්ක අපි විශාල ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකාවේ පාසල් 140ක් පමණ ආවරණය වෙන විදිහේ පාසල් ළමුන්ට දිවිසවිය අපේ ව්‍යාපෘතිය මගින් සිරස මාධ්‍ය ජාලයයි LOLC සමූහ ව්‍යාපාරයයි එකතු වෙලා දැවැන්ත ක්‍රියාන්විතයක් ඉදිරිපත් කරනු ලැබුවා. ආර්ථික වශයෙන් මේ රට ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවකට ලැබුණහම. ඉතින් ඒ වගේම අපිට සෑහෙන පැහැදීමක් තියෙනවා සිරස මාධ්‍ය ජාලය ඉතාමත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම ගම්මැද්ද වගේ ඔවුන්ගේ කරන ක්‍රියාන්විතයන් තුළින් මේ කරන ක්‍රියාන්විතය මේ කාර්යාලයට පැමිණුණාම මෙතන කූඹි ගුලක් වගේ ඇත්තටම ඉතාමත් කඩිසරව යහුසුලුව මේ සෑම විපතට ලක්වෙච්ච ජනතාවට කටයුතු කරන්නට ඔවුන් යහුසුලුව සම්බන්ධ වෙන ආකාරය අපි දුටුවා. ඒක නිසා අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දැනට අවශ්‍ය කරන වියලි ආහාර ගමනාගමනය මේ අවශ්‍ය කරන දේවල් වලට අපි මූල්‍ය දායකත්වයේ සපයන අතරම අනාගතයේදී කියන්නේ නුදුරු අනාගතයේදී අපි දන්නවා පාසල් විශාල සංඛ්‍යාවක් මේ ව්‍යසනය නිසා විනාශ වෙලා තියෙනවා. ඒ පාසල් ගොඩනැගීමට නැවතත් තමන්ගේ දරුවන්ට පාසල් යන විදිහේ ක්‍රියාන්විතයක් ඇති කරන්නට සිරස මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා විශාල ජාතික මෙහෙවරක් ඉටු කරන්න LOLC සමූහ ව්‍යාපාරයේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා ඇතුළු LOLC සමූහ ව්‍යාපාරයේ අපි සැදී පැහැදී බලාපොරොත්තු වෙමින් සිටිනවා.
කිත්සිරි ගුණවර්ධන මහත්මයාගෙන් මම දැනගන්න කැමතියි දැන් අපි මේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ දැවැන්ත ක්‍රියාන්විතයක් අපේ බොහෝ පිරිස් මේ මෙතන රාජකාරී කරලා අවසානයේ යනවා මේ සිරස ශක්ති සහන යාත්‍රාවට සහාය වෙන්න කොහොමද ඔබතුමා මේ කාරණේ දකින්නේ සහ මේ පීඩාවටපත් වුණු අපේම සහෝදර සහෝදරියන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ මේ වෙලාවේ කොයි විදිහටද ක්‍රියා කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම මට කියන්න තියෙන්නේ ජනතාව හැටියට මම දන්නවා සෑහෙන දෙනෙකුට විශාල වශයෙන් ජීවිත හානි වෙලා තියෙනවා තමන්ගේ දේපල හානි වෙලා තියෙනවා තමන්ගේ ව්‍යාපාර ස්ථාන තමන් ඉතාමත් දැඩිව මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් විනාශ වෙලා තියෙනවා නමුත් ඔබ කල්පනා කරන්න මට මෙතන මේ සිරස මාධ්‍ය ජාලයට ආවහම මේ ක්‍රියාමිතර මේ ඔවුන් තමන්ගේ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා කටයුතු කරන ආකාරය දැක්කහම විශාල ජයග්‍රාහී සිතුවිල්ලක් ආවා ඔබ තනි වෙලා නැහැ ඔබ වෙනුවෙන් කටයුතු කරන්නට මේ වගේ මාධ්‍ය ජාලා ඒ වගේම LOLC ආයතනය වැනි විශාල ලංකාවේ ආයතන ඉදිරිපත් වෙලා තිනවා ඒකින්ද මානසිකව වැටෙන්නට එපා අපි මේ එක්ව එක ජනතාවක් හැටියට මේ ව්‍යසනයට මුහුණ දීලා නොබෝ කාලයකින් මෙය ජයගම්මු කියන පණිවිඩය මම ඔබලාට දෙන්නට කැමතියි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණේ LOLC සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා එතුමා කිව්වා වගේම LOLC දිවි සවිය වැඩසටහනින් ඔවුන් නිවුස් ෆස්ට් අපත් සමගින් අත්වැල් බැඳගනිමින් දීප ව්‍යාප්ත පාසල් සියල්ලම ආවරණය වන පරිදි දැයි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනුවස් විශාල මෙහෙවරක් සිද්ධ කරන්නට කටයුතු කළා. ඉතින් ඒ පිළිබඳව අප මේ මොහොතේ ඇගීමට ලක් කරනවා. ඉතින් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ සිරස ශක්ති සහන යාත්‍රාව මේ වන විට කණ්ඩායම් කිහිපයක් දිවයිනේ ආපදාවන් වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශ කිහිපයකට ගමන් කරමින් ආදරණීය ජනතාවට අවශ්‍ය ඒ ආධාර ද්‍රව්‍ය බෙදා හරිමින් සිටින තත්ත්වයක් තමයි අපිට වාර්තා වන්නේ. ඉතින් අපි සූදානම් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ඔබට කියන්න. යලිත් අවස්ථාව උමායා ඔබට.